සුබ දවසක් පුතේ. මම ඇන්ජලොස් කතා කරන්නේ. අද දවසේ මම මේ වගේ වීඩියෝ එකක් දාන්න තීරණය කරේ ලංකාවේ සිද්ධ වෙලා තියෙන විවසනයත් එක්ක දේපල හානි ජීවිත හානි ගොඩක් අහන්න ලැබෙනවා. නැති වුණ දේ නැති වුණා අපිට දැන් කරන්න පුළුවන් මෙතන ඉඳන් නැවත නැගිටින්න එකයි. ඉතින් O level විද්‍යාව උගන්වන ගුරුවරයෙක් විදියට මගෙන් විය යුතු යුතුකමක් තියෙනවා. මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ දේ තමයි මට පුළුවන් ආපදාවට ලක් වෙලා ඉන්න ළමයින්ට සහායක් වෙන්න. කොහොමද ඒක වෙන්නේ කියලා අහුවොත් මේ පාර ඕලි විභාගයට පෙනී ඉන්න ළමයි වෙනුවෙන් සම්පූර්ණයෙන් නොමිලේ විභාගය දක්වාම මම උගන්වනවා. සත පහක්වත් එපා. මගේ භෞතික පන්ති වෙන්න පුළුවන්, මගේ ඔන්ලයින් පන්ති වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් නොමිලේ උගන්වනවා. නිබන්ධන කට්ටල ගැන බය වෙන්න එපා. ඔන්ලයින් හිටියත් ෆිසිකල් හිටියත් සත පහක්වත් එපා. නිබන්ධන කට්ටයන් නොමිලේම ගෙදරටම දෙනවා. වැඩ ටික කරගනින් පරිස්සමින් වැඩ කරපන්. එච්චරයි පුතේ කියන්න තියෙන්නේ. එතකොට පුතේ 10 11 ළමයි ඉන්නවා නම් පුතේ උඹලටත් කියන්න තියෙන්නේ ආපදාවට ලක් වෙලා ඉන්න අයට අනිවාර්යෙන් නොමිලේ උගන්වනවා. සත පහක්වත් එපා. එතකොට නෝට් මොකද වෙන්නේ සර් කියලා ඇහුවොත් පුතේ ඒ ගැන ඔයා බය වෙන්න එපා. නෝට් වලට පුතේ මම වෙනම ඔයාලට සිස්ටම් එකක් හදලා නෝට් ටික හොයලා දෙන්නම්. ඒ වගේම පුතේ අලුත් 10 11 ළමයි බය වෙන්න එපා පුතේ. අලුත් 11 ළමයිට අලුත් 10 පන්තියටත් එන්න අවස්ථාව දෙන්නම්. එතකොට ඒ නෝට්ස් ටික කව වෙනවා. අලුත් 10 ළමයි බය වෙන්න එපා පුතේ. O level විභාගයට අහන්නේ 10 වසරයි 11 වසරයි විතරයි. එතකොට 10යි 11යි දෙකත් ඔයාලට කවර් කරගන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. නෝට්ස් ගැන බය වෙන්න එපා. හිතේ අවුල් ගන්න එපා. ඔයාලට වැඩ ටික හොඳට කරගන්න පුළුවන්. ඒ ගැන මම වගකීම් බලා ගන්නවා විද්‍යාව විෂය ගැන. එතකොට පුතේ මේ පහලින් තියෙන WhatsApp අංකයට ඔයාලා WhatsApp message එකක් දාන්න. ආපදාවට ලක් වෙලා ඉන්න ළමයි අපි එතකොට ඔයාලයි ඩීටේල්ස් ටිකක් ගන්නවා පුතේ. ඊට පස්සේ ඔයාලෙන් චූටි අපි මේක සනාථ කරගන්න ඕනේ. ඇත්තටම ආපදාවට ලක් වෙලා කියලා නැතුව සමහර අය බොරුවටත් ඉල්ලන අය ඉන්න පුළුවන්. ඒ නිසා මේක සනාථ කරගත්තට පස්සේ ඔයාලට අපි ෆ්‍රී කාඩ්ස් හදලා දෙනවා. ඒ නිසා ඔයා වෙන්න එපා. මගේ භෞතික පන්ති වෙන්න පුළුවන්, මගේ ඔන්ලයින් පන්ති වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් නොමිලේ ඔයාලට උගන්වනවා. හරිද? 9 10 11 අලුත් ශ්‍රේණි වල නම් මාස 5ක් ෆ්‍රී උගන්වනවා. මේවර සාපේල විභාගෙ පිනින්න ළමයිට විභාගය ඉවරනකම් නොමිලේ උගන්වනවා. පැහැදිලිනේ? එතකොට ඒක එහෙමයි. එතකොට පුතේ මේ ඊළඟ කතාව තමයි පුතේ මිනිස්සෙක් විදියට මම කතා කරනවා නම් මම පොඩ්ඩක් විවෘත වෙලා චුට්ටක් කතා කරන්න කැමතියි. මේ වීඩියෝස් වල තියෙන ගොඩක්ම අපේ ප්‍රදේශයන් වල වෙලා තියෙන හානි, අපේ ගෙවල් පැත්තේ සිද්ධ වෙලා තියෙන හානි, උලපනේ, කොත්මලේ, ගම්පල ප්‍රදේශයන් වල තියෙන හානි. ඉතින් දකිද්දී ඇත්තටම S2 දකිද්දී මාරමව. හරිද? මේකේ සමහරක් බහුතර වීඩියෝස් මම විසින් ගත්ත වීඩියෝස් තියෙනවා. ඒ කියන්නේ මම ගිහිල්ලා ඇවිදලා කරලා මට පුළුවන් උදව් මොනවද කියලා හොයලා බලලා මම කරන්න යද්දි මම ගත්ත වීඩියෝස් තියෙනවා. මෙතන තියෙන්නේ උලපනේ ලීමෝලක් එක්ක නාය ගිහිල්ලා ලීමෝලකුයි කාසෙල් එක්කුයි ඊට පස්සේ ෆාම් එක්කුයි ඔක්කොම නාය ගිහිල්ලා. හරිද? එතනත් මම හිතන්නේ ඉති විශාල පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ඔයාලට එතන දැක්කොත් මාරම අවුල් යනවා පුතේ. දැන් ඇත්තම කතාව නැති වෙච්ච අයව අපිට ඇත්තම එයාලා ජීවිතේ ගියා. හැබැයි අපි ජීවත් වෙන අයට තමයි සහාය දෙන්න ඕනේ. ඒ නිසායි අපි පුළුවන් දේ උපරිම කරනවා. ඔයාලත් අනිවාර්යෙන් ඔයාලා යාළුවන්ට කාට හරි සහෝදරයට හානියක් වෙලා තියෙනවා නම් උදව් කරන්න. හැබැයි අනවශ්‍ය තැන් බලන්න යන්න එපා. තාම වැස්ස නැතුණා නායම අවදානම් තියෙන තැන් ඒ විදිහටම තියෙනවා. ඒකේ වෙනසක් නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා පුතේ. හරිද? ඇත්තටම මේ ගන්න දෙයක් නැහැ. මම මේ දැන් වීඩියෝ කියන මෙන්න මේ ගමට ගියා. මේ ගම ගන්න දෙයක් නැහැ. කන්දේ කෙලින්ම ගහගෙන ඇවිල්ලා මට එක තාත්තා කෙනෙක් ගැන ආරංචියක් ආවා. තාත්තා වැඩ ඇරලා ගෙදර ඉද්දි මුළු පවුලම නැල්ලු. මුළු පවුලම නැල්ලු. තාත්තා විතරයි ඉන්නේ. ඊට පස්සේ තව කොරියාවේ ගිහිල්ලා අයියා කෙනෙක් ඇවිල්ලා වෑන් එකක් එහෙම අරගෙන ගියක් හදාගෙන ඉඳලා එයා කඩේට ගිහිල්ලා ඉද්දි එයාගෙත් පවුලම නැල්ලු. කියන්න තේරෙන්නේ නැහැ. කොහොම ඇරිද මේ මිනිස්සුන්ට නේ? අහිමි වීම එමටයි, නැති වීම එමටයි. මේ වීඩියෝ එකේ පෙන්නේ කන්ද ඈතින් වලට පේන විදිහ. ඉතින් අහිමි වීම ගොඩක් මැද්දේ අපි ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඕනේ. අපි තවත් කෙනෙක්ට උදව්වක් වෙමු. අපි තවත් කෙනෙක්ට පුළුවන් උපකාරය දෙමු. නැගිටින්න හත දෙමු. අපි හැමෝම මේ ගමන යමු. අපිට කියන්න තියෙන එච්චරයි. ඔයාගේ යාළුවෙක් අසරණ වෙලා ඉන්නවා නම්, යාළුවෙක් ආපදාවට ලක් වෙලා ඉන්නවා නම් කියන්න. පුතේ පන්ති මට්ටමින් විතරක් නෙමේ අපිට ගුරුවරයෙක් විදියට අපිට තියෙන සම්බන්ධතාවත් එක්ක ඒ ප්‍රදේශයන් වල පුළුවන් උදව් කරනවා.
ඔයාලට යම් කිසි වෙනත් හානියක් තිබොත් ඒකත් දැනුවත් කරන්න අපිට පුළුවන් දේ අනිවාර්යෙන් ඔයාලා වෙනුවෙන් කරනවා. මේ පහළ දින WhatsApp අංක කියලා පුතේ මැසේජ් එකක් දාන්න, පණිවිඩයක් දාන්න අපි කතා කරමු. විද්‍යා විෂය ගැන බය වෙන්න එපා. මම ඒ ටික ඔයාලා ලස්සනට කවර් කරලා දෙන්නම්. අපේ ලංකාවේ ස්මාර්ට්ම විද්‍යාපන්ති විදියට අපි ඒ වැඩපිළිවෙල හරියට නිසියාකාරව කරලා දෙන්නම්. ඉතින් පුතේ අපි ලංකාව විදිහට එකතු වෙලා නැගිටිමු. ඉස්සරහට එන දේවල් වලට අපි ශක්තිමත්ව මුහුණ දෙමු. මේ සිද්ධ වෙච්ච දේවල් වලින් අපි අපේ ජීවිතේට පාඩම් කරගමු.